දිව්‍ය පූජාව අවස්ථාවේදී පූප සහ මිදිරස කොහොමද ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය බවට පත්වෙන්නේ? කතෝලික විශ්වාසය අනුව දිව්‍ය පූජාව අවස්ථාවේදී පියතුමාගේ දෙයත් පූප සහ මිදිරස මත තියලා දිව්‍ය රහස් කිරීමත් සමගම ඒ පූප සහ මිදිරස ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය බවටත් ශ්‍රී රුධිරය බවටත් පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ට්‍රාන්ස්සබ්ස්ටැන්සියේෂන් නැත්නම් මූලද්‍රව්‍ය පරිවර්තනය කියලා. අපි දන්නවා පූප සහ මිදිරස හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. ඒ වගේම ඒවට බාහිර ලක්ෂණ ඒ කියන්නේ හැඩයක් රසයක් වගේම පාටක් තියෙනවා. මොකද වෙන්නේ? පූප සහ මිදිරස වල බාහිර ලක්ෂණ ඒ කියන්නේ පාට හැඩය රසය මේ කියන දේවල් එහෙමම තියෙද්දි ඒ වල මූලද්‍රව්‍ය පූපය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය බවටත් මිදිරස ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය බවටත් පත් වෙනවා. දේවධර්මාචාර්ය සභාපිය ශුදු අගුස්තිනුතුමා මේ ගැන මෙන්න මෙහෙම දෙයක් කියනවා. පූජාසනය මත ඔබ දකින එම පූප සහ මිදිරස දෙවියන් වහන්සේගේ වචන තුලින් ආශිර්වාද කරන ලද ජේසුස් වහන්සේගේ සැබෑ වූ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වේ. තිරිඟු පිට වලින් හදපු පූප ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය බවටත් මිදි ගෙඩිවල යුෂ වලින් හදපු වයින් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය බවටත් හැරෙන ඒ මහා අභිරහස අද වෙනකන් කිසිම විද්‍යාඥයෙක්ට විද්‍යාව තුලින් විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ජේසු ඔබට මට ලබා දුන්නේ ජීවනදායක ආහාරයෙන් අපේ ආත්ම තෘප්තිමත් කරගමු. ඔබ සැමට ජේසු පිහිටයි.